තිස්ස පනස් අටවනවරට සංවිධානය කරනු ලබන ගුරුගේ මැණික් පොසොන් උදානයට සමගාමීව ඉදිවෙන තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය කහවත්ත මහජන ක්‍රීඩාංගණයේදී ජූනි 14 වන දින සිදු කෙරුණි. මෙවර අසිරිමත් වෙසගේ තොටළඟ ඉදි වූ මහා තොරන් රාජයා මෙවර ගුරුගේ මැණික් පොසොන් උදානයේ මේ වන විට ඉදිවෙමින් පවතින ආකාරයයි මේ. හදපාංගොඩ පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජූනි 7 වන දින සිදු කෙරුණි. කිරිපේද්ද ශ්‍රී විජය තරුණ බෞද්ධ සමිතිය විසින් තෙවනවරට සංවිධානය කරනු ලබන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජූනි 4 වන දින පෙරවරු 7:20ට යෙදුණු සුබ මොහොතින් කිරිපේද්ද වැව්තාවුල්ලේදී සිදු කෙරුණි. බොරලැස්ගමුව නගර සභාව විසින් පළමු වරට සංවිධානය කරන අනුබුදු වන්දනා පොසොන් කලාපයට සමගාමීව බලරැස් ක්‍රීඩාංගණයේ ඉදිවෙන තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය පසුගිය දිනක සිදු කෙරුණි. ඉංගිරිය පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍යද පසුගියදා සිදු කෙරුණි. බේරුවල බණ්ඩාරවත්තෙහි ඉදිකරන තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍යද පසුගිය දිනක සිදු කෙරුණි. මීටියාගොඩ තපෝදාරාම තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 15 වන දින උදෑසන 10:17ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි. පස්සර වෙළඳ හා කර්මාන්ත සංගමයේ සංවිධානය කරනු ලබන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 15 වන දින පස්සර නගරයේ පොදු ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණි. අලව්ව පොසොන් කලාපයට සමගාමීව බස්නැතුම්පල පරිශ්‍රයේ ඉදිවන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍යද පසුගියදා සිදු කෙරුණි. රත්නපුර මිනිකිරණ ව්‍යාපාරික හා විද්වත් සංගමය සිව්වන වරටත් සංවිධානය කරන මිනිකිරණ පොසොන් කලාපයට සමගාමීව රත්නපුර ඔරලෝසු කනුව අසල ඉදිවන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 11 වන දින පෙරවරු 8:32ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණි. ගණේගම ශ්‍රී පූර්වාරාම විහාරස්ථානයේ ඉදිවන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 13 වන දින සිදු කෙරුණි. බටපොළ මිල්ලවත්ත සමගි බෞද්ධ සමිතිය මගින් ඉදිරිපත් කරනු ලබන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 11 වන දින සිදු කෙරුණි. බෙලියත්ත පොසොන් කලාපයට සමගාමීව ඉදිවන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජුනි 13 වන දින බෙලියත්ත කොටුගොඩැල්ල ක්‍රීඩාංගණයේදී සිදු කෙරුණි. කඩුගන්නාව නගරයේ ඉදිවන පොසොන් තොරණ මේ වන විට ඉදිකරමින් පවතින ආකාරයයි මේ. ලක්ෂපාන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍යද පසුගිය දිනක සිදු කෙරුණි. ඓතිහාසික පිළිකුත්තුව රාජමහා විහාරස්ථානයේ ඉදිවන පොසොන් තොරණෙහි කප්සිටුවීමේ මංගල්‍ය ජූනි 14 වන දින සිදු කෙරුණි.